අයිබෝවන් අද අපි කතා කරන්නේ තාක්ෂණය මගින් අධ්‍යාපනය නව්‍යකරණයට ලක් කළ ආකාරය පිළිබඳවයි. අධ්‍යාපනය සඳහා තොරතුරු තාක්ෂණය භාවිතා කිරීමේ වැදගත්කම සහ එහි අනාගතය පිළිබඳව අද අපි ගැඹුරින් සාකච්ඡා කරමු. තාක්ෂණය මගින් ඉගෙනීම් ක්‍රියාවලිය සම්ප්‍රදායික රාමයෙන් ඔබට ගෙන ගොස් තිබෙනවා. මේ දැනුම බෙදා දීමේ ප්‍රබල බලවේගයක් ලෙස අද වන විට හඳුනාගෙන තිබෙනවා. තාක්ෂණයට පෙර සම්ප්‍රදායික ගුරු කේන්ද්‍රීය ඉගෙනීම් ක්‍රම පැවති අතර අද වන විට එය සිසු කේන්ද්‍රීය සහ සහයෝගීතාවයෙන් යුතු ඉගෙනුම් ක්‍රමවේදයක් බවට පරිවර්තනය වී තිබෙනවා. අතත්තේ පන්ති කාමර එසේත් නැත්නම් virtual classrooms හරහා අද ඕනෑම තැනක සිට ඉගෙනුම් කටයුතු වල නිරත විය හැකියි. මේ සැබෑ පන්ති කාමරයක අත්දැකීම් අන්තර්ජාලය හරහා ලබා දෙනවා. දත්තවලට අනුව 2024 වන විට ලෝකයේ පාසල් වලින් 95%ක්ම අතත්තේ ඉගෙනුම් මාර්ග භාවිතා කරන බව වාර්තා වෙනවා. අන්තර්ක්‍රියාකාරී තාක්ෂණය සිසුන්ට ගුරුවරුන් සහ මිතුරන් සමග වඩාත් හොඳින් අදහස් වමාරු කර ගැනීමට අවස්ථාව සලසා දෙනවා. මේ තුළින් ගුරුවරුන්ට මෙන්ම සිසුන්ටද විශාල ප්‍රතිලාභ රැසක් හිමි වෙනවා. ගුරුවරුන්ට පහසුවෙන් පාඩම් සකස් කිරීමට ශිෂ්‍ය ප්‍රතිචාර ඉක්මනින් ලබා ගැනීමට සහ විවිධ ඉගෙනීම් ක්‍රම භාවිතා කිරීමට මෙයින් අවස්ථාව ලැබෙනවා. උදාහරණයක් ලෙස කෘත්‍රිම බුද්ධිය එහෙම නැත්නම් AI දක්වන්න පුළුවන්. සිසුන්ට තමන්ට කැමති වේගයකින් ඉගෙන ගැනීමට වඩාත් උනන්දුවෙන් සහ විනෝදයෙන් යුතුව පාඩම් වලට සම්බන්ධ වීමට තාක්ෂණය උපකාරී වෙනවා. දුරස්ථ අධ්‍යාපනය යනු තවදුරටත් තාවකාලික විසඳුමක් නොව එය අධ්‍යාපන පද්ධතියේ ස්ථිරාංගයක් බවට පත්වෙමින් පවතිනවා. අද වන විට තාක්ෂණය සහ අධ්‍යාපනය එකිනෙකට වෙන් කළ නොහැකි ලෙස බැඳී පවතිනවා. ස්ටාර්ලින්ක් වැනි චන්ද්‍රිකා තාක්ෂණය හරහා ලෝකයේ දුෂ්කරම ප්‍රදේශවල දරුවන්ට පවා අධිවේගී අන්තර්ජාල සහ උසස් අධ්‍යාපන සංස්ථා අනාගතයේදී උදා වනු ඇත. අනාගතයේදී ඩිජිටල් ඉගෙනුම් ක්‍රමවේද තවදුරටත් පුළුල් වෙමින් සෑම කෙනෙකුටම සමාන අධ්‍යාපන අවස්ථා ලබා දෙනු ඇතැයි අප බලාපොරොත්තු වෙනවා. ජෝර්ජ් කුරොස් වාසන පරිදි තාක්ෂණයට කිසි විටකත් දක්ෂ ගුරුවරයෙකු ප්‍රතිස්ථාපනය කළ නොහැකි වුවත් දක්ෂ ගුරුවරයෙකු අත පවතින තාක්ෂණයේ විශාල පෙරලියක් ඇති කරනවා. ස්තුතියි.